හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අදත් මම රීස්ටොක් වීඩියෝ එකක් තමයි අරන් එන්නේ. ඉතින් අපි බලමු අද අපි මොනවද අලුතින්ම රීස්ටොක් කරපු මාළු කියලා. ඔව් යාළුවනේ ඔයාලට දැන් මේ පේන්නේ ක්‍රිස්ටිනා මාළු ඇවිල්ලා තියෙනවා මීඩියම් සයිස් එකෙන් කලර්ස් දෙකකින්. ඒ වගේම මේ ඉන්නේ ටයිගර් බාබ් එක. ටයිගර් බාබ් එකයි මෙතන නම් මම බ්‍රීඩින් වලට ගෙනාවු පෙන්ගුයින් ටෙට්‍රා බ්‍රීඩින් සයිස් එකේ මාළු කීපයක් ඉන්නවා. ඉතින් මේවත් ඔයාලට දැන් ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉන්නේ පෙන්සිල් ටෙට්‍රා එක. පෙන්සිල් ටෙට්‍රා එකනොත් ජෝඩු 100ක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකත් ලොකුම සයිස් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඔයාලට ප්ලාන්ටඩ් ටැංක් වලට වගේ නම් ගොඩක්ම සුදුසු සහ ගොඩක්ම ලස්සන මාළුත් ඇවිල්ලා තින්නේ. මේ ඉන්නේ ටයිගර් බාබ් එක. ටයිගර් බාබ් රෙඩ් බාබ් එක. ඉතින් මේකේ රෙඩ් බාබ් එකත් ඒකෙම රෙඩ් බාබ් වේල් ටේල් එකත් දෙකම ඉන්නවා. වේල් ටේල් නම් ලොකු ප්‍රමාණයක් නෑ. මේකත් පුල්ම සයිස් එක බ්‍රීඩින් වලට ගන්න අයට නම් සුපිරිම සෙට් එකක්. එතනටත් බිත්තර දාන සත්තු. ඉතින් ඔයාලට මේකත් ලබා ගන්න පුළුවන්. මේකේ පොඩි සයිස් එකකුත් ඉන්නවා. මේ නම් ඉන්නේ මවුස් සත්තු ටික. මේත් ඉන්නේ වේල් ටේල් එකක් ග්ලෝ බාබ් වේල් ටේල් එක. ඉතින් මේකෙන් යාළුවනේ ජෝඩු 40ක් වගේ තමයි අවිල්ලා තියෙන්නේ. නෝමල් ග්ලෝ බාබ් එක නම් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේකත් බ්‍රීඩින් සයිස් එකක් ලොකුම සයිස් එකක් තමයි අවිල්ලා තියෙන්නේ. මෙතන ඉන්නේ ටයිගර් බාබ් එකේ මීඩියම් සයිස් මේක නම් මීඩියම් සයිස් එකේ වේල් ටේල් එකක් අවිල්ලා තියෙනවා. ඒකත් ඔයාලට ගන්න පුළුවන් දැන් ආවොතින්. ඉතින් මේවා ප්ලාන්ටඩ් ටැංක් වලට ඔයාලා හිතාගෙන ඉන්නවා ප්ලාන්ටඩ් ටැංක් වලට සුපිරිම මාළු තමයි. එතකොට මේ ඉන්නේ අපි කවුරුත් ඉතින් නිතරම දකින්න මාළුවෙක් තමයි. නමුත් සුපිරියම කලර්ස් තියෙන මාළුට මේ පාර ඇවිල්ලා තියෙන සුපිරිම සයිස් එකෙන් සෙන්ටිමීටර් 4 3.4 ලොකුම සයිස් එකෙන් ඇවිල්ලා තියෙනවා. මේකත් බ්‍රීඩින් වලට ගන්න අයටත් හොඳයි. විතර තියෙන මාළු. ඒකෙත් ගොඩක් කලර් වලින් ඇවිල්ලා තියෙනවා. මෙතන ඉන්නේ ඒන්ජල් පොඩි සයිස් එකක් ඇවිල්ලා තින්නේ සෙන්ටිමීටර් 3.4 මේ කවල මේ ඇවිල්ලා තිනවා. ඉතින් මේකෙත් ගොඩක් වැරැටි ඉන්නවා. ෆ්‍රෙන්ඩ් එක ඉන්නවා. එතකොට ප්ලැටිනම් එකක් ඉන්නවා. මෙතන ඉන්න යාළුවනේ ඔස්කා අඟල් 4 සයිස් එකේ බ්ලැක් ටයිගර් ඔස්කා ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට දැන් ගන්න පුළුවන් ෂොප් එකට ආවොතින්. හරි යාළුවනේ අපි බලමු ඊළඟට මාළු ටික ටැංකියට දාලා මොන වගේද කියලා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බැලුවා නම් ඔයාලා දන්නවා මාළු අලුතෙන් ගෙනාවම එකපාරම අපි ටැංකිය වලට දාන්නේ නැහැ. ඉතින් අපි ගෙනාවු මාළු බෑග් එක පිටින්ම ටැංකියට දාලා විනාඩි 15ක් 20ක් විතර අනිවාර්යෙන් වතුරේ තත්ත්වයට එයාලා හුරු කරන්න ඕන හැමින් සැරේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ වතුර ටික ගෙනාවු වතුර බෑග් එකේ තිබ්බ වතුර ටික ඉවත් කරලා මාළු ටික විතරක් ටැංකියට එකතු කරන්න. හරි යාළුවනේ වැඩි කතාවක් නැහැ. ඔයාලා බලන්න මාළු ටික ටැංකියට දැම්මම පස්සේ මොන වගේද කියලා. ඉතින් යාළුවනේ මට තව පොඩි දෙයක් ඔයාලට මතක් කරන්න ඕන. මගේ Facebook page එකට follow කරලා share කරන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් comment කරලා මගෙන් විස්තර අහන්න. මගේ phone number එකත් මම මගේ වීඩියෝ වල දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕනම දෙයක් අහලා මගෙන් දැනගන්න. මාළු breeding සම්බන්ධව සහ මාළුන් රැක බලා ගැනීම හැමදේම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඒ වගේම යාළුවනේ මගේ YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එක ඔබලා ඔයාලට පුළුවන් මගේ අලුතින්ම වීඩියෝ දැම්මම notification එක මගෙන් දැනගන්න. ඉතින් යාළුවනේ නැවතත් අපි මේ වගේම වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. ඒ වගේම මම බ්‍රීඩින් වීඩියෝ නැවතත් අරගෙන එනවා. ඉතින් ඒ වීඩියෝ සමග ඔයාලා මගේ channel එකත් සමග එකතු වෙලා ඉන්න. අපි නැවතත් හමු වෙමු.